හායි හායි ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. හායි හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. මගේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අද මම වීඩියෝ එකකින් ගෙනාවේ අපේ ගෙදර තියෙන දේවල් ටිකක් තමයි. මේ තියෙන අනෝද ගහක්, මේ තියෙන අනෝද ගෙඩියක්. මේ දවස්වල අනෝද ගස්වල ගෙඩි හොඳටම පිරিলা තමයි තියෙන්නේ. මේ තියෙන තවත් අනෝද ගෙඩියක්. මේ තියෙන අපේ අම්මා තවන් දාලා තියෙන නයි මිරිස්. මේ තියෙන කහ, මේ තියෙන බුලත්, මේ තියෙන තවත් අනෝද ගෙඩියක්. මේ තියෙන තවත් අනෝද ගෙඩියක්. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන තක්කාලි ගහක ගෙඩි පිරීලා තියෙන හැටි. මේ තියෙන්නේ කහ ගහක්. අර තියෙන්නේ එතකොට වම්බොටු. මේ ඉන්නේ නම් අපේ ගෙදර ආරක්ෂකයා හොඳටම නිදි මේ වෙලාවේ. ඔන්න ඉතින් වටේටම තියෙන්නේ අපේ ගෙදර ගොඩක්ම අනෝද ගස් තමයි. මේ තියෙන්නේ තවත් ගහක්. ඔන්න ඉතින් දැක්කනේ කොච්චරනම් අනෝද තියනවද කියලා. මේ තියෙන නම් තල් කොළ. අපේ අම්මා වට්ටියක් වියන්න තමයි මෙන්න මෙහෙම තල් කොළ කපලා ගෙනල්ලා දාලා තියෙන්නේ වේලෙන්න. අපි යමුකෝ ඉතින් අපේ ගෙදර තියෙන සියඹලා ගහක් බලන්න. මේ දවස්වල සියඹලා හැදලා තමයි තියෙන්නේ. ගහේ අතු බර වෙන්නම සියඹලා හැදලා තමයි තියෙන්නේ. බිමටම බර වෙන්න හැදිලා බිම ඉඳන්ම කඩන්න පුළුවන්. පොකුරු තියෙනවා. මේවා වේලලා අපි ගොඩක්ම විකුණනවා. මේ තියෙන තවත් අත්තක් ඒ අත්තෙත් සෑහෙන්න හැදිලා තියෙනවා. මේ තියෙන්නේ ඉතින් සියඹලා ගහ. ඒක ගොඩක් ලොකු ගහක්. දැන් ඉතින් අපි යමුකෝ අපේ ගෙදර වගා කරලා තියෙන කුරක්කම් බලන්න. අම්මයි අප්පච්චි තමයි මේවා ටික හිටවලා තියෙන්නේ. අපි ඉතින් යමුකෝ ඒ ළඟට. මේ තියෙන කුරක්කන් ඒවා පීදෙන ගමන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කරල් හැදෙන්න අරගෙන තමයි තියෙන්නේ. ඒවා තාම පැහිලා නැහැ. තාම දළුයි. මේ තියෙන කුරක්කන් කරලක්. මේ තියෙන්නේ අපේ ගෙදර තවත් සියඹලා ගහක්. මේක නම් කුස්සිය අයිනෙමයි තියෙන්නේ. මේ තියෙන සියඹලා කරල් අපිට මාළුවට ඕන වෙද්දි ඉක්මනට ඇවිල්ලා කඩලා ගන්නවා. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කොමාරිකා ගහක්. ඒක මල් පෝච්චි එක හිටවලා තමයි තියෙන්නේ ලස්සනට. මේ තියෙන අපේ ගෙදර තියෙන මිරිස් පැල. ඒවා පොල්ලෙලි දාලා වට කරලා තමයි තියෙන්නේ. මේ තියෙන අපේ ගෙදර තියෙන දෙහි ගහක්. මේ දෙහි සීසන් එක නිසා ගස්වල දෙහි පිරিলা තමයි තියෙන්නේ. අතු බර වෙන්නම. මේ තියෙන අපේ ගෙදර තියෙන තැඹිලි ගහ.
තැඹිලි ගෙඩිත් පිරලා තමයි තියෙන්නේ. තැඹිලි ගහ වටේට අපි නයි මිරිස්, ගොටුකොළ වගේ දේවල් හිටවලා තියෙනවා. තව ඇන්තූරියම් පැල ටිකකුත් තියෙනවා. මේ තියෙන්නේ අපේ ගෙදර පැෂන් වැලක්. ඒකට මැස්සක් ගහලා තමයි තියෙන්නේ. මැස්ස යට ඉන්න පුළුවන් මේ විදිහට කොට දාලා තියෙන්නේ ඉන්න තමයි. මේ තියෙන්නේ තවත් දෙහි ගහක්. ඒ දෙහි ගහෙත් ගෙඩි පිරලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අතු බර වෙන්නම හැදිලා තියෙන්නේ. මේවත් අපි ඉතින් විකුණන එක තමයි කරන්නේ. අර තියෙන අපේ ගෙදර තියෙන ළිඳ. මේ තියෙන්නේ අපේ ගෙදර වගා කරලා තියෙන කහ. මේ තියෙන්නේ තම්බල වැලක්. ඒක නම් හැබැයි පුංචිම පුංචි වැලක්. ඒකේ මෑකරලුත් තියෙනවා. චූටි මෑකරල් පළු. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන මල් ගහක්. ඒකට අපි කියන්නේ කුකුල් කරමල් කියලා. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කෝමාරිකා ගහක්. මේ තියෙන්නේ තවත් කෝමාරිකා ගහක්. මේ තියෙන්නේ කව්පි වේලෙන්න දාලා. ඔන්න ඉතින් අපි යමුකෝ කව්පි කොහෙද වගා කරලා තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ අම්මයි අප්පච්චි හදලා තියෙන්නේ කව්පි වගාව. අප්පච්චි වැඩ කරන ගමන් තමයි මේ ඉන්නේ. වටේටම ඉතින් පොඩ්ඩක් කැලේ නිසා හවසට හාව වගේත් එනවා මේ කව්පි කන්න. ඔන්න ඉතින් අදට මෙච්චරයි වීඩියෝ එකෙන් ගේන්න හම්බුනේ. ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.